අපි අද හැලප හදන්න යන්නේ. ඒකට අපිට කැන්දකොළ, පොල්, කුරක්කන් පිටි, පාන් පිටි, සීනි අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න මුලින්ම අපි පොල් ටික මෙන්න මේ විදිහට දාගන්නවා. මේක හරිම ලේසි ක්‍රමයක්. ඊට පස්සේ කුරක්කන් පිටි ටිකත් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ පාන් පිටිත් සුළු ප්‍රමාණයක් දාගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට සීනිත් දාගන්නවා. ඒ වගේම රස අනුව ලුණුත් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට අපි ඒ දාගත්ත දේවල් ටික මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ වතුරක් දාලා හොඳින් මෙන්න මේ ආකාරයට අපි මික්ස් කරගමු. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තෙතට එන විදිහට වතුර එක් කරමින් අපිට අපේ මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් කැන්දකොලේ අරගෙන මෙන්න මේ විදිහට බට චුටුකුත් කැන්දකොලේ තවරන්න අමතක කරන්න එපා. මේ විදිහට ගුලිය තියලා ලස්සනට අතින් අපිට හැඩේ හදාගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔයාලට හරිම ලේසියෙන් හැලප හදාගන්න පුළුවන්. ඒ වගේම මම කියන්න ඕනේ ගොඩක් වෙලාවට පිටරටවල් වල ජීවත් වෙන අයට කැන්දකොළ හොයාගන්න නෑනේ. ඒ අයට මෙන්න මේ විදිහට බේකින් පේපර් එකක් අරගෙන රවුමට කපාගෙන මෙන්න මේ විදිහට හැලප එක හදාගන්න පුළුවන්. ඇත්තටම රසේ පොඩි වෙනසක් තියෙනවා. අර කැන්දකොළෙත් එක්ක කැන්දකොළේ තැම්බිලා එන රස නැහැ. නමුත් අපිට කැන්දකොළ නැත්තම් එක ඔප්ෂන් එකක් විදිහට බේකින් පේපර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ඔයගොල්ලෝ මේ හැලප ටික අසුර ගන්න ඕනේ. එහෙම නැත්තම් හරියට තැම්බෙන්නේ නැති වෙනවා. අපි බලමු දැන් කොහොමද අපේ හැලප ටික කියලා. ඔන්න ඔයාලට දැන් පේනවා ඇති හරිම ලස්සනට හැලප ටික තැම්බිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට ලේසියෙන්ම හැලප හදාගෙන රසම රස ඉඟුරු ප්ලේන් ටිකක් එක්ක රස විඳින්න.